මොකද වෙන්නේ? මේක පාඩි වෙන්න. හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා ගේමින් සෙනෝ YouTube channel එකට. අද ගෙනල්ලා තියෙන්නේ PC කොල්ලොන්ට සුපිරි වෙන වීඩියෝ එකක්. අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි ස්නයිපර් මැක්‍රෝ එකක් හදන විදිය. ඉතින් B2K වගේ ස්නයිපර් ගහන්න ආස කොල්ලෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් සබ්ලා 2K ගහන්න සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි මුලින්ම යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යන්න. අන්න ඉතින් මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා. ගිහිල්ලා අතන මේ ෂොප් එකෙන් ඔයා ගන්න ස්නයිපර් දෙයක්, කියන්නේ AWM දෙයක් ගන්න. AWM දෙකක් ගත්තා ඔන්න මම. මෙන්න මේ විදිහට දාලා ඔයාට ෂොප් එක කඩන්න ගම්මල ප්ලේ කරන්න පුළුවන්. ස්නයිපර් එක නිකන් ස්කෝප් කරගෙන ඉඳි නිකන් කරනවා වගේ. ඒ විදිහට නෝමල් අපි මේ නෝමල් ප්ලේ කරන්නේ සාමාන්‍යයෙන් ස්නයිපර්. ඔන්න ඔහම තමයි වෙපන් ස්විච් එවි ප්ලේ කරන්නේ. මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන් ස්නයිපර් මැක්‍රෝ එකක් කිසි දෙයක් නැතුව සාමාන්‍ය විදිහට ස්කෝප් කර ප්ලේ කරන්න මෙන්න මෙහෙමයි. දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද මම හරියටම ස්ක්‍රිප්ට් එක ලියාගන්නේ. ඔන්න නෝමල් අපි ස්නයිපර් ප්ලේ කරන්න මේ විදිහට. මෙන්න මේ ස්කෝප් එක කරන්න ඔයාලට පුළුවන්. ඒක දාලා ගැම්මට ඉතින් එක කී එකක් ඔබ ස්කෝප් එවි ගන්න එක තියෙනවා. සුපිරිම ගේම් ප්ලේ වීඩියෝ එකක් ඔයාලට දුන්නේ නැහැ කියලා බලන් ඉන්නවා ස්නයිපර් එකෙන්. ඔන්න දැන් තමයි මම ඔයාලට ස්ක්‍රිප්ට් එක ලියන විදිහ කියලා දෙන්නේ. ඔයා කී මැප් එක වලට යන්න. ගිහලා මම දැන් දාලා තියෙන කී මේක අයින් කරලා මම මේ අයිනෙන් ස්ක්‍රිප්ට් කියන කී එක ඇදලා අරන් මෙතෙන්ට ඔයාලට කැමති ඒ කියන්නේ කීබෝඩ් එකේ ලේසිම කී එක දාගන්න. ඊට පස්සේ එතන තියෙන සයිඩ් එකේ පොඩි කී එක මේ චූටි මේකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවම මේ දකුණු පැත්තෙන් ඔයාලට පෙන්නනවා මේ ටයිප් කරන්න මේකක්. මේ ඔතන ඔයා ටැප් කියලා ගහගන්න. ගිහිල්ලා මේ දෙවනි මේ ස්නයිපර් එක තියෙන්නේ. කියන්නේ පාත තියෙන AWM එක රයිට් ක්ලික් කරන්න දෙපාරක්. එතකොට කෝඩ් එකක් එනවා. ආයෙ එන්ටර් කරන්න. ඒ කෝඩ් එක එන්ටර් කරලා wait කියලා ගහන්න. wait කියලා ගහලා ස්පේස් එකක් තියලා 0.5 කියලා ගහන්න. ඉතින් මේ විදිහට 0.5 ගහගත්තාම ආයෙ ස්පේස් එකක් තියන්න. ඔයා එන්ටර් ඔබන්න. එන්ටර් ඔබලා ආයෙ ටැප් කියලා ඔබලා ඔයා මෙතන ස්කෝප් එක තියෙන ස්කෝප් එක රයිට් ක්ලික් කරන්න දෙපාරක්. දෙපාරක් කෝඩ් එකක් එනවා. ඒක ඊට පස්සේ ඩන් දීලා ඔයා සේව් කරගන්න. සේව් කරලා ඔයා කී මැප් වලින් මේ වෙලාව ඔයා නිකන් කී එකෙන් ප්ලේ කරලා බලන්න. ඔයා එතකොට ඒ කී එක එකපාරක් ෆයර් බටන් එක ගන්න. එතකොට ඔටෝ ස්විච් එක දිවට මේක තේරෙනවා. මේ එකපාරක් මේක අල්ලගන්න අමාරුයි. පොඩ්ඩක් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ට්‍රේනින් කරලා තමයි ඔයා අනිවාර්යෙන් මේක මේ ස්නයිපර් ගහන්න පුළුවන් හොඳටම වෙන්නේ. ඔයාට මේ ස්නයිපර් එක හොඳට මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන් මේ. ඔයා කී එකේ T අකුර ඔබද්දිම වෙපන් එක ස්කෝප් එක එනවා. ඒකට ඔයා ෆයර් කරලා ආයෙ T එක ඔබන්නවා. ඊට පස්සේ ඔයාගේ ඔටෝ ඒක මේ ඔයාගේ අතට ඒක හරියනවා. දෙපාරක් තුන් පාරක් ෆයර් කර යද්දි මෙන්න මේ විදියට T අකුර ඔබම ස්කෝප් එක වෙනවා. ඒකට ඔයා ෆයර් කරගෙන ආයෙ T අකුර ඔබනවා. ඒකට ස්කෝප් එක කැඩෙන්නේ නැතුව ඔයාට වෙපන් එක ස්විච් වෙන ඔටෝ රීලෝඩ් කරනකල් ඔයාට දිගටම මේක ෆයර් කර යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එනිමියට 150 ඩැමේජ් යන්නේ AWM එකකින්. එතකොට මේ ෂොට් දෙකකින් ඔයාලට කිල් එක අනිවාර්යෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන් ස්නයිපර් මේ විදිහට ගැහුවා. ඔයාලට මේ විදිහට ගහන්න පුරුදු වෙන්න සාමාන්‍යයෙන් දවස් දෙකක් ගියයි. ඔයාලට ට්‍රේනින් ග්‍රවුන්ඩ් වල ගොඩක් පුරුදු වුණොත් අනිවාර්යෙන් මේක මේ හරහා ඔයාලට ස්නයිපර් මේ ගහන්න පුළුවන් වෙනවා. මම කියපු විදිහටම T අකුර ඔබම ස්කෝප් එක එනවනේ. එනකොටම ඔයා ෆයර් කරන්න ඕන.
ඊට පස්සේ ආය ස්කෝප් එක කඩන්න නැතුව කෙලින්ම ආය ටී කරපුවම ඔයා දෙවෙනි වෙපන් එකට ස්විච් වෙලා ආය ෆයර් කරපුවම මෙහෙම ඔයා මේ ෆයර් කර කර යන්න. ටී කරපනවා ෆයර් කරනවා ටී කරපනවා ෆයර් කරනවා මෙහෙම ප්ලේ කරද්දී ඔයාලා මේ ඔටෝ මේක අපිට දැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඕක පැයක් දෙකක් මේ ප්ලේ කරගෙන යද්දී ඔයාගේ අතට දැනෙනවා ඔයාට අනිවාර්යෙන් මේ ස්නයිපර් ගහන විදිහ ගැන ඔයාට පොඩි දැනුමක් එනවා. එතකොට ඔයාට මේක සාමාන්‍ය හොඳ මට්ටමකින් ප්ලේ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එනිමේට් 152ක් BR එක වැදුණා කියන්නේ ඔයාට අනිවාර්යෙන් ඒ කිල් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ විදිහට ස්කෝප් කරලා ඉතින් අනිවාර්යෙන් සුපිරියම් මැක්‍රෝ එකක් තමයි ඉතින් අද ගෙනල්ලා දුන්නේ. ඉතින් මම ගේමින් සෙනු YouTube channel එක කරන්නේ දැන් අවුරුදු 2ක් විතර තින්දා 1.4k සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. Mentira, tô de salto alto.